දැන් අර myself ගැන දීපු එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒක? පුළුවන් සර්. කියන්නකෝ ඔයා. ඒ කියන්නේ අර මේ ඔක්කොම hello my friends එතන ඉඳලම සර්. ඔව් ඕක කැමරා එක අරගෙන කියන්න අමාරුද? පුළුවන් සර්. ටිකක් මතකෙන් hello කියන්නකෝ. my friends. Hello my friends, let me inform myself. My name is Sanuka. I am 15 years old. I live in Malawi. My father is a businessman. My mother is a housewife. My favorite color is blue color. My favorite is noodles. My favorite subjects are English and Korean subjects. My ambition is to be a chef. I like to eat chocolate ice cream. I have one younger brother. Thank you. එතකොට අර daily routine එක ඒකත් සාර්ක විදියටමද? ඔව් නිකන් කියන්නකෝ බලන්න. මතකෙන් කියන්නකෝ බලන්න. I wake up early in the morning. I wash my face. I brush my teeth in the morning. I comb my hair. I eat my breakfast. I go to school. Sir, එච්චරයි. ඉතින් ටික මතක නැහැ. Sir, එච්චරයිනේ. එච්චරයි. ඔව් සර් එච්චරයි. එතකොට අර අද අපි දුන්නානේ ටියුට් එකක්. මම මේක පොඩ්ඩක් පෙන්නන්නම් ඈ. දැන් පේනවද ස්ක්‍රීන් එක? ඔව් සර්. මේ වගේ පොඩි මාතෘකා යටතේ පොඩි ස්පීච් කරන්න ටිකක් මුලින්ම ඒ කියන්නේ දැන් ඔයාලට හිතලා කරන්න අමාරු එකපාර. මේ වගේ ටියුට් එකක් දීලා තියෙන්නේ මේ පොඩි දැන් මේකේ තියෙන්නේ පළවෙනි එකේ තියෙන්නේ වාක්‍ය 2යි 3යි 4යි 5යි. ඔයාලට වාක්‍ය 5යි මතක තියාගන්න තියෙන්නේ. එතකොට අකුරු සාමාන්‍යයෙන් ඒ කියන්නේ වචන 100ක් විතර ඇති. නමුත් වාක්‍ය වචන සාමාන්‍යයෙන් 50ක් විතර ඇති. වාක්‍ය 5ක්
විතර තියෙන්නේ. වාක්‍ය කියන්නේ සෙන්ටෙන්ස් 5ක් තියෙන්නේ. මේක එක දවසින් කරන්න බෑ. දැන් මේ මුලින්ම තියෙන එක මුලින්ම තියෙන එක අද පටන් ගන්නවා. ඊට පස්සේ සතියෙන් සතිය එක එක මේක කරනවා. මේක දිගටම කරගෙන යනවා. මේකේ හරි කියන්නේ පළවෙනි එක the sun කියන එක. ඒ කියන්නේ මේ සූර්යයා ගැන කතා කරන්නේ. මේ ඒ කියන්නේ මේ අපිට ගොඩාක්ම මේ අපි ගොඩාක්ම දන්න අපේ පරිසරයේ තියෙන දේවල් ගැන තමයි. ඉතින් ඒ දේවල් ගැන කතා කරන්න පුළුවන්. සිංහලෙන් නම් ඕන තරම් කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි. ඒ හින්දා ඒ දේවල් පොඩ්ඩක් ඔළුවට දාගන්න ලේසි හින්දා ඉස්සෙල්ලා වාක්‍ය පහකින් කතා කරන්න පුරුදු වෙමු. The sun is a star. ඒක තේරෙනවනේ. ඒ කියන්නේ the sun is a star කියන්නේ සූර්යයා කියන්නේ තාරකාවක් කියන එක. නෑ ඔයාලා විද්‍යා පාඩම් වලදී ඒවා ඉගෙනගෙන තියෙනවනේ. The sun is a star. දැන් ඔයා ග්‍රැමර් කරලා තියෙන හින්දා මං අර අනිත් ළමයිට වගේ ලොකුවට කරන්න යන්නේ නෑ. මේ සම්බන්ධ කරන වචනයක් දාලා මේ සම්බන්ධ කරලා තියෙන්නේ which is at the center of the solar system. ඒ කියන්නේ මේක තනි වාක්‍යයෙන් කියනවා the sun is a star. Which is at the center of the solar system. ඒ කියන්නේ සූර්යයා කියන්නේ තාරකාවක්. ඒක මේ අපේ මේ සෞරග්‍රහ මණ්ඩලයේ මැදේ පිහිටලා තියෙනවා කියන එක තමයි මේකේ සිංහල තේරුම. මේක සිංහල තේරුම් එහෙම ලියා ගන්න ඕන නම් ලියා ගන්න. එහෙම අවශ්‍යද නැත්නම් ඔයාලට ඔය තේරෙනවද? සමහරක් වචන තේරෙන්න අනිත් ඒවා තේරෙන්නේ නෑ ඒක තමයි. සාමාන්‍ය තේරුම ලියා ගන්න. සූර්යයා කියන්නේ තාරකාවක්. මේ සූර්යයා කියන්නේ පොතේද ලියන්නේ ඈ පොතේනේ ලියා ගන්න ඕනේ සර්. පොතේ ඔන්න ඉංග්‍රීසි නෙවෙයි සිංහල නෙවෙයි දෙකම ලියා ගන්න. ඉතින් ඔයාලට එතකොට පළවෙනි වාක්‍යය ලියලා ඒකේ තේරුම ලියා ගන්න. එතකොට ඔයාලට තේරෙනවනේ. The sun is a star which is at the center of the solar system. සර් හරි සර්. පළවෙනි වාක්‍ය ලියාගත්තා නේද? ඔව් සර්. It is known as the Milky Way of the solar system. ඒක ප්‍රකට වෙලා තියෙනවා නෑ ඒක ඒ කියන්නේ no one කියන්නේ ඒක දැන සිටිනවා කියනවා වගේ තේරුමක් තියෙන්නේ. It is known as the Milky Way of the solar system. ඒ කියන්නේ සීරපතය කියලා එකක් තියෙනවානේ අපේ මේ මන්දාකිනියක්. ඒ කියන්නේ ඔයාලට විද්‍යා පාඩම් වල උගන්වනවා ඇති. මේ සෞරග්‍රහ මණ්ඩලය කියලා කියන එක මේ
සෞරග්‍රහ මණ්ඩලය කියන එක අයිති වෙන්නේ මේ ශීරපතය කියලා මේ සෞරග්‍රහ මණ්ඩලය වගේ තවත් සූර්යා මේ බිලියන ගාණක් එකතු වෙලා හැදිලා තිනවා මේ ශීරපතය කියලා එකක්. ඒකේ මැද්දේ මේ කළු කුහරයක් එහෙම තියෙනවා. ඒකේ ආකර්ෂණය වෙලා මේ නිකන් මේ සර්පිලාකාර යන මේ එකක් ඒකේ සූර්යා වගේ ඒවා බිලියන ගාණක් තියෙනවා. ඉතින් දැන් අපි අයිති වෙන්නේ ශීරපතය කියන එකට. එතකොට දැන් මේක අපි ඒක අපි දන්නවා මේ සෞරග් මේ it is no one at the milky way of the solar system. ඒ කියන්නේ ඒක අපි සෞරග්‍රහ මේ ශීරපතේ පිහිටි ශීරපතේ තුල පිහිටි සෞරග්‍රහ මණ්ඩලය ලෙස අපි දන්නවා කියන තේරුම තමයි තියෙන්නේ. ඒක දන්නවා කියන එක. ඒක කොහොමද ලියාගන්නේ? මෙහෙම ලියාගන්න ශීරපතයට අයත් සෞරග්‍රහ මණ්ඩලය ලෙස ඒක මේක කර්මවාචීව තියෙන්නේ. කර්මවාචී පදයක්. it is no one as කිව්වම කර්මවාචී. ශීරපතයට අයත් සෞරග්‍රහ මණ්ඩලය ලෙස එය ප්‍රකට වේ කියලා ලියාගන්නකෝ. Sir, the sun is a star which is at the center of the solar system. ඒකේ තේරුම් පොඩ්ඩක් ආයෙත් කියන්න. සූර්යා කියන්නේ තාරකාවක්. ඒක සෞරග්‍රහ මණ්ඩලයේ මැද පිහිටලා තියෙනවා කියන තේරුම තියෙනවා. Sir, Milky Way කියන්නේ? මිල්කි වේ කියන්නේ ශීරපතය කියන එක. හරි sir. This no one at the Milky Way of the solar system. ඒ කියන්නේ ශීරපතයට අයත් සෞරග්‍රහ මණ්ඩලය ලෙස එය ප්‍රකට වෙලා තියෙනවා කියන වගේ තේරුමක් තමයි තියෙන්නේ. ඊළඟ එක sun is the nearest star to the planet earth. sun is the nearest ඒ කියන්නේ පෘථිවියට ආසන්නතම තාරකාව සූර්යයා කියන තේරුම තියෙන්නේ. පෘථිවියට ආසන්නම තරුව කියන්නේ සූර්යය. ඔව් එහෙම ලියාගන්න. හරි sir. ඊළඟ it is composed of various gases. ඒ කියන්නේ මේක හැදිලා තියෙන්නේ මේ විවිධ ගෑස් වර්ග එකතු වෙලා කියන තේරුම. ඒ කියන්නේ සූර්යා හැදිලා තියෙන්නේ විවිධාකාර ගෑස් එකතු වීමෙන් කියන එක.
හරි සර්. ඊළඟ එක it is is a sphere of hot gases. විනාඩියක් දෙන්න. හරි සර්. is a sphere of hot gases. ඒක මේ උණුසුම් වෙච්ච ඒක උණුසුම් වෙච්ච ගෑස් වලින් පිරුණු ගෝලයක් කියලා කියන්නේ. හරි සර්. it is a sphere of hot gases. ඒ කියන්නේ මේ උණුසුම් වෙච්ච ගෑස් වලින් හැදිච්ච ගෝලාකාර දෙයක් කියන එක. හරි සර්. ඊළඟ එක the sun is composed mainly of hydrogen and helium. ඒ කියන්නේ මේ සූර්යයා ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් කියන වායු වලින්. හරි සර්. හරි සර්. ලියෝ ඉවරයිද? ඔව් ලියලා ඉවරයි සර්. මේ ඕක පොඩ්ඩක් කියවන්න බලන්න කියලා බලන්නකො ඉංග්‍රීසියෙන්. The sun is a star which is at the center of the solar system. It is known as the Milky Way of the solar system. Sun is the nearest star to the planet Earth. It is composed of various gases. It is a sphere of hot gases. The sun is composed mainly of hydrogen and helium. ඒක සිංහල තේරුමත් කියන්නකො ලියාගත්ත එක. සර් ආයිත් මේ ඉංග්‍රීසි කියන්න ඕනේද එතකොට? ඉංග්‍රීසියෙන් කිව්වනේ මා නේද? ඔව් සර් මේ සිංහල එක විතරමද ඕනේ නැත්නම් ඉංග්‍රීසි එකයි සිංහල එකයි දෙකම? සිංහලයක් කියන්නකො ඉංග්‍රීසි එක දැන් කියව ගන්න පුළුවන් නේ. නිකන් මතක හිටින්න පොඩ්ඩක් එකපාරක් කියන්නකො සිංහලෙන්. සූර්යයා කියන්නේ තරුවක්. ඒක සෞරග්‍රහ මණ්ඩලයේ මැද පිහිටා ඇත. ක්ෂීරපථයට අයත් සෞරග්‍රහ මණ්ඩලය ලෙස එය ප්‍රකට වේ. පෘථිවියට ආසන්නම තරුව තමයි සූර්යයා. සූර්යයා සෑදී ඇත්තේ විවිධාකාර වායු එකතු වීමෙන්. ඒක උණුසුම් වෙච්ච වායු වලින් සෑදුණු ගෝලාකාර දෙයක්. සූර්යයා හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් වායු වලින්. එතකොට මේකේ තේරෙන්නේ නැති වචන තියෙනවනම් බලන්න. ද සන් කියන එක දන්නවනේ. සූර්යයා කියලා.
ස්ටාර් කියන එකක් දන්නවනේ. ඔව් සර්. එතකොට ඕකේ සෝලර් සිස්ටම් කියන එක දන්නව නේද? ඔව් සර්. මිල්කි වේ කියන්නේ සීරපතය. ඔයා දන්න අඩුවේ වශයෙන් ප්ලැනට් කියන්නේ ග්‍රහලෝකය කියලා දේරුවා. එතකොට කම්පෝස් කියන්නේ මේක හැදිලා තියෙනවා කියන තේරුම වගේ එන්නේ. හැදිලා තියෙනවා මොකෙන්ද හැදිලා තියෙන්නේ කියනවා වගේ තේරුමක් එන්නේ. එතකොට ගෑසස් කියන්නේ වායූන් කියන තේරුම තමයි තියෙන්නේ. ස්පියර් කියන්නේ ගෝලාකාර වගේ තේරුමක් තියෙන්නේ. මොකද්ද සර්? ගෝලාකාර ස්පෙයා කියන්නේ. ගෝලාකාර කියන තේරුමක් තියෙනවා. හරි සර්. ඊළඟට හොට් ගෑසස් ඒවා දන්නවනේ. කම්පෝස් කියන එකක් දන්නවනේ. මේන්ලි කියන එකක් දන්නවනේ. හයිඩ්‍රජන් ඔව් සර්. and හීලියම් කියන එකක් දන්නවනේ. ඔව් එතකොට සර්. ඔය ටික තමයි තියෙන්නේ. ඒ අරන්න මේ මුකුත් වෙන ඔයාලට අමාරු එකක් නෑ. ඕක දැන් ලැබෙන සතියේ එනකොට මේ මතක තියාගෙන ඉන්න පුළුවන්. The sun is star which is at the center of the solar system. It is known as the Milky Way of the solar system. Sun is the nearest star to the planet Earth. It is composed of various gases. It is a sphere of hot gases. The sun is composed mainly of hydrogen and helium. මේ ඕක මතක තියාගෙන ඉන්න පුළුවන් නේද? පුළුවන් සර්. ඊළඟට මේ සාමාන්‍යයෙන් දැන් ඔය ඉංග්‍රීසි ටිකක් කතා කරන්න වචන හුරු වෙන්න එහෙම පාවිච්චි කරනවා. අර ඉංග්‍රීසි සින්දු අරම එලකියුෂන් කියලා පාවිච්චි කරනවා. මේ ඒවා කොහොමද ඔයාලට අර මේ ඉංග්‍රීසි සින්දු වල පදමාලාව එහෙම ලියා ගන්න ඕනේද? ඒවත් ටිකක් කරනවා. හා සර්. ඒ කියන්නේ මම ඒක ටියුට් එකක් විදිහට හදලා නැහැ. මේ ඉස්සෙල්ලා සින්දුවක් දාලා අපි අහලා බලමු. ඊට පස්සේ ඒක හරි යනවනේ සර්. ඉංග්‍රීසි පදමාලාව යනවනේ. එතකොට ඔයා ටිකක් ලියා ගන්න. එතකොට ඔයාට ඒක පුරුදු වෙනවා. මේ ලොකු මහා ගොඩක් නැහැ. වාක්‍ය 10ක් විතර තියෙයි. මේ මොකද දැන් එක හරි සර්. දිගටම මේ මේවා අමාරු ඒවා ග්‍රැමර් අනම්මනම් කරද්දි ඔයාට අමාරුයි. ඒකයි. බලන්න මේක පේනවද කියලා. හරි සර්. ස්ක්‍රීන් එක පේනවද? තාම නැහැ සර්. හරි සර් පේනවා. මේ මුහුදක් වගේ එකක්.
ඔව් සුපේන. සද්ද ඇහෙනවා කියලා කියන්නේ නැත්තම් මන් මාව ඇහෙනවද?
ඇහෙනවද මා? සර් එකපාරට සිග්නල් ඩ්‍රොප් එකක් ඇවිල්ලා අයින් වුණා. කැඩි කැඩි ඇහෙන්න ගත්තේ. දැන් මේ සින්දුවේ භාගයක් ඇහුණා. තව විනාඩි 5කින් 6කින් වගේ මේක සමහර විට ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ආයෙ ලොග් වෙන්න. හරි සර්. මේක සර් සින්දුවේ සමහර තැන් මේ කැඩි කැඩි ඇහෙන මේ සිග්නල් ඩ්‍රොප් එකක් ගිහිල්ලා. ඔය ඒක තමයි. ඒක ආයි අහන්න දෙන්නක් මේ දැන් ඔයාට සින්දුව අහපු විදියට මේ සින්දුව කිව්වේ මේ මොකක් ගැනද මේ එයා කිව්වේ මොනව සම්බන්ධයෙන් කියලාද ඔයාලට නිකන් තේරුනේ? සර් මුහුද ගැනනේ කිව්වේ. මුහුද ගැන මුහුදේ මේ මුහුදේ නැවක යාත්‍රා කරනවා වගේ දෙයක් තමයි එයා කිව්වේ. මේ එතකොට ඒක දැන් ඉංග්‍රීසියෙන් එයා දැන් ඉංග්‍රීසියෙන් එයා ඒ සින්දුව කියද්දි පාවිච්චි කරන ටෙන්ස් එක කාලය මොකක්ද කියලා ඔයාලට එහෙම අදහසක් ආවේ නැද්ද? මොන කාලෙන්ද සර් එයා සින්දුවේ ගොඩක් ඇහුන්නේ ආ සින්දුවේ ගොඩක් ඇහුන්නේ කැඩි කැඩි ඇහුන්නේ. ආයි දාන්න පුළුවන්. මොකද දැන් දැන් මේක දැන් තව විනාඩි 5යි තියෙන්නේ. එහෙමනම් මෙහෙම කරමු. ඉස්සෙල්ලා පොඩ්ඩක් ලියාගමු. නැත්නම් ආයි දැන් කැඩි කැඩි ඇහෙන්නත් පුළුවන්. හරි සර්. ලියාගෙන සමහරක් වෙලාවට කැඩි කැඩි ලියාගෙන ඇහෙනවා. ආයි ඔව් ලියාගෙන ආයි පොඩ්ඩක් අහන්න බලමුකෝ ඈ. හරි සර්. ස්ක්‍රීන් එක පේනවන්නේ? සර් තාම ලෝඩින්. හරි සර් පේනවා. මේ මේ සින්දුවේ නම I am sailing. ඒ විදිහටම ලියාගන්න. ඉංග්ලිෂ් zone 1 කියලා දාගෙන ඉංග්ලිෂ් zone 1 කියලා දාගෙන I am sailing. ඔන්නම් ඉතින් නමක් ලියා ගන්න රෝඩ් ස්ටුවර්ට් කියලා කෙනෙක් කියලා තියෙනවා. හරි සර්. එතකොට එතකොට මේ විදිහට ලියාගන්න I am sailing home again across the sea. මම මුහුදේ මම යාත්‍රා කරනවා මුහුද තරණය කරලා මුහුද තරණය කරලා යාත්‍රා කරනවා නිවසට ආයිත් කියන තේරුම තියෙන්නේ. මම මුහුද තරණය කරලා මම මුහුද මම යාත්‍රා කරමින් මුහුද තරණය කරනවා නිවසට ආයිත් කියන තේරුම තියෙන්නේ. ඒක දැන් ඔයාලට සිංහලෙන් ගලපලා ලියා ගන්න හොඳ විදිහකට. හරි සර්. ඉංග්‍රීසි සිංහල කියන විදිය වෙනස්නේ.
ලියාගන්න I am sailing stormy waters to be near you to be free. හරි සර්. මම කුණාටු සහිත මේක නියම තේරුම කුණාටු සහිත වතුරේ මම යාත්‍රා කරනවා මගේ නිදහස කිට්ටුයි කියන තේරුම තියෙන. මම කුණාටු සාගරයේ නිකන් මෙහෙම ලියා ගන්න පුළුවන්. වෝටර්ස් කිව්වම දැන් මේ සාගරයනේ මුහුදේ වතුරනේ. I am sharing stormy waters. ඒ කියන්නේ මේ මම කුණාටු සාගරයේ යාත්‍රා කරනවා මගේ නිදහස බොහෝ මම නිදහස් වෙන්න ළඟයි කියන තේරුම තියෙන. ඒ කියන්නේ එයා කාලයක් මුහුදේ නැවේ ජීවත් වෙලා එයාට දැන් අර ගෙදර යන නිදහස ලැබෙනවා කියන වගේ තේරුමක් තමයි තියෙන්නේ. මම කුණාටු සහිත සාගරයේ යාත්‍රා කරනවා මම නිදහස් වෙන්න ළඟයි. නේද සර්? හරි ලියාගත්තා. ඔව් සර්.